හරි පළවෙනි මේ 24 පේපර් එකේ මේ සෝරි MCQ නෙමෙයි මේ MCQ නෑ මැත්ස් MCQ එක නෙමෙයි මේ අම්ලම ආයිබෝවන් 2024 පේපර් එකේ කෙටි ප්‍රශ්න 25 මුලින් කතා කරලිමු. ඔය විදිහට අනිත් ටිකත් එහෙම දිගටම කතා කරන් යන්න. හරි පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මම හිතනවා මේ හදන් ඇති ඔයාලා මම කියුනේ හදන්න කියලා. අඩපාඩු තියෙනවා නම් ඔහොම හදාගෙන යන්න. ටක් ගන්න. වෙනම කොලයක් ගන්න. හරි වෙනම කොල ඒ හදපු කොලේ හරි නැත්නම් වෙනම කොලයක් හරි අරගෙන ඒකේ ප්‍රශ්න අංක දාලා මොනවද දන්නේ නැති දේවල් තියෙනවා නම් ඊට ගෙදෙන් ලියා ගන්න. හරි හදපු විදිය වැරද්දා තියෙනවා ඒ ටික බලාගෙන හදාගන්න. ඒ විදිහට කරගන්න මොකද තමාසේ තියෙන්නේ. හරි මේක ලකුණු 35 ඉතින් ඇත්තටම 100ක් ගන්න ඕනේ. හරි ඒ 35 බොහොම ලේසියෙන් ගන්න පුළුවන්. හරි ලකුණු 35 කියන්නේ මහා ගණන් නැහැ. මේක බොහොම ලේසියෙන් ගන්න පුළුවන්. එතකොට ඉතින් හරි ඒක බොහොම ලේසියෙන් ගන්න පුළුවන්. ඔයා මේ හැමදාම අහන ප්‍රශ්න ටිකක් තියෙනවා දැන් තේරෙනවනේ. අපි සෙකන්ඩ් පේපරේ ප්‍රශ්න වර්ගයක් කතා කරා. ඒ ටිකෙත් හැමදාම අහන්නේ එකම පාඩමේ එකම ප්‍රශ්නේ. රටාව එකයි. ප්‍රශ්නේ අහන විදිය පවා එකයි. හරි ඒ වගේ තමයි කෙටි පේපර් එකෙත් එහෙමයි. කෙටි ප්‍රශ්න 35 හැමදාම එන්නේ එකම විදියේ ප්‍රශ්න ටික. ඒ ඕකට ඇත්තටම ලකුණු 35ක් ගන්න. කෙටි පේපරේ පළවෙනි පත්‍රයෙන් ලකුණු තියෙනවනේ එතන 100ක්. මේ 100න් ඉතින් ඒ 100නුත් ගන්න පුළුවන් 35ක. ඉතින් 70ක් ගත්තා නම් ඇති. හරි. අනිවාර්යයෙන් ඉතින් S එකට වඩා try කරමු. හරි. බලමු අපි කොහෙන් නවතිද කියලා. හරි බලමු. පළවෙනි ප්‍රශ්නේ තියෙන නිවසක බිත්තිවල තීන් තාලේප කිරීමට මිනිසුන් 6 දෙනෙකුට දින 8ක් ගත වේ ස්තමේන්තු ගත කර ඇත. තීන් තාලේප කරන්න මිනිසුන් 6 දෙනෙක්. 24 25 හරි නිවසක බිත්තිවල තීන් තාලේප කරන්න මිනිස්සු 6 දෙනෙක්ට දින 8යි. පළවෙනි ප්‍රශ්නේ මිනිස්සු 6 දෙනෙකුට මිනිසුන් 6 දෙනෙක්ට යනවා දින 8ක්. හරි. අස්තමෙන්තු ගත කර ඇත. එම කාර්ය දින 3කින් නිම කිරීමට අවශ්‍ය වේ නම් මේ සඳහා මිනිසුන් කී දෙනෙකුට අමතරව යොදන්න ඕනද අහනවා. හරි. වැඩේ ඉවර කරගන්න ඕන දින 3ෙන්. අපෙන් අහන මිනිස්සු අමතරව යොදන්න පුළුවන් මිනිස්සු ගාන කීයද? මිනිස්සු ඔක්කොම ප්‍රමාණය නෙවෙයි. හොඳට පස්සේ තේරුම් ගන්න අහන්නේ මිනිසුන් කී දෙනෙකු අමතරව යොදන්න ඕනද? මොකද දැන්ටමත් ඉන්නවනේ 6 දෙනෙක්. හරි. මේකයි මේ ප්‍රශ්න ජාතිය කියන මිනිස් දින. ඒක දන්නවනේ මිනිස් දින ගැටලු. එතකොට තේරෙනවා වැඩ ප්‍රමාණය එකයි. හරි. ඒ කියන්නේ නිවසේ තින්ත ආලේප කරන්නේ මිනිස්සු ගාන වැඩි වුණයි දවස් ගාන වැඩි වුණයි කියලා ආලේප කරන තින්ත ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැනේ. ඒ තින්ත ප්‍රමාණය හැමයි. හරිද? එතකොට මිනිස්සු 6 දෙනෙකුට දින 8ක් යනවා. හරිනේ. අපෙන් ගන්න දින 3කට නම් 3කින් වැඩ ඉවර කරන්න නම් කොච්චර මිනිස්සු ප්‍රමාණයක් තව අමතරව ගන්න ඕනද? ඒ කියන්නේ අනිවාර්යෙන් තේරෙන්න ඕනේ දින 8කින් ඉවර කරන්න වැඩේට මිනිස්සු 6 දෙනෙක් ඕනේ. එතකොට තේරෙනවනේ මිනිස්සු දින 3කින් ඉවර කරන්න නම් මිනිස්සු 6 දෙනෙකුට වඩා ඕනේ වෙන්න එපා නේද? දින ගාන අඩු වෙනකොට අනිවාර්යෙන් මිනිස්සු ගාන වැඩි වෙන්න එපා. නේ? මුලින්ම අපි මේ වගේ ගානකදී හොයා ගන්න ඕනේ. හරි? වැඩේ මුළු මිනිස් දින ගණන. වැඩේ මුළු මිනිස් දින ගණන. වැඩේ මුළු මිනිස් දින ගණන. අන්න ඒක මුලින් හොයා ගන්න ඕනේ. එතකොට අපිට කිව්වා මිනිස්සු 6යි. 6 දිනාට දින 8ක් යනවා. හරි. එතකොට මේක ගුණ කරාම වෙනවා මිනිස් දින කීයද? 6 වරක් 8 48යි.
කියන්නේ මේ වැඩේට මිනිස් දින 48ක් ඕනේ. වැඩේ කොහොම කරත් මේ මිනිස් දින 48 ඕනේ. හරි මේ දින 48ක් නෙවෙයි මිනිස්සු 48ක නෙවෙයි මිනිස් දින කියන ඒ වගේ 48ක්. හරි. මේ තියෙන වැඩේ ප්‍රමාණය. තින්ත ගන්න නම් මෙච්චර වැඩක් තින්ත කාලේ ඉවර වෙන්නේ නැහැ මෙච්චර වැඩක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඉතින් අපි දන්නවා අපිට දින 3කින් වැඩ ඉවර කරන්න ඕනේ. ඉතින් දින 3න් ඉවර කරත් දින 8න් ඉවර කරත් වැඩේ මෙච්චරම තමයි. මේකම තමයි වැඩේ. හරි. ඉතින් ඒක නිසා මේක දින 3න් බෙදුවොත් ඔයාලට පුළුවන් මිනිස්සු ගන්න හොයාගන්න මේ වැඩේට අවශ්‍ය දින 3ක් සඳහා. හරිනේ. එහෙනම් දින 3කින් ඉවර කරන්න ඕනේ. දින 3කට ඔයාලට කොච්චර මිනිස්සු ප්‍රමාණයක් ඕනද? 48 බෙදන්න 3යි. ඔයාලට උන 3 වරක් එතකොට 1යි 48 3 වරක් 16 16 දෙනෙක් ඕනේ. මිනිස්සු දින 3කින් ඉවර කරන්න මේ තියෙන්නේ මිනිස්සු ගන්න. පේනවද? දවස් 3කින් ඉවර කරනවා මිනිස්සු 16ක් ඕනේ. අපි ගාව දැනටම ඉන්න මිනිස්සු 6 දෙනෙක්. හරි. එහෙනම් තව අමතරව කොච්චරක් ඕනද? අමතරව අවශ්‍ය ගානනේ අහන්නේ. අමතරව අවශ්‍ය මිනිසුන්. මේ ප්‍රමාණය තමයි අහන්නේ. දැනට මිනිස්සු ඔක්කොම 16ක් ඕනේ. දැනට 6 දෙනෙක් ඉන්නවා. එහෙනම් අමතර ඕනේ 10 දෙනෙක්. හරි. අමතර ඕනේ 10 දෙනෙක්. ඔය මිනිස් දින ගැටලුව හදන හැටි. මුලින්ම කරන්න තියන්නේ මොන වගේ ගානක් දුන්නත් මුළු වැඩ ප්‍රමාණය හොයාගන්න. හරි ඒක කරන්න තියන්නේ දැන් මේක නම් මිනිස්සු දින ගානයිනේ. මිනිස්සු ගාන දින ගානින් වැඩ කරලා මුළු වැඩ ප්‍රමාණය හොයාගත්තා. මිනිස් දින 48ක වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේකෙන් ඔයාලට ඕන විදිහට හොයන්න පුළුවන්. මේ මිනිස්සු 10 දෙනෙක්ට කොච්චරක් යනවද? මිනිස්සු 5 දෙනෙක් නම් කොච්චරක් යනවද? දින 3කින් ඉවර කරන්න මිනිස්සු 16ක් ඕනේ. හිතන්න ඔයාලට ඕනේ දින 12කින් ඉවර කරන්න කොච්චර මිනිස්සු ප්‍රමාණයක් ඕනද කියලා හොයන්න මේක බෙදන්න 12යි. 12 වරක් 4යි. ඉතින් දින 12කින් ඉවර කරන්න නම් මිනිස්සු 4 දෙනෙක් ඕන. හිතන්න දින 16කින් ඉවර කරන්න ඕන නම් දින 4කින් ඉවර කරන්න ඕන කියලා. sorry 4ක් ඕනේ නැහැ. 2කින් ඉවර කරන්න ඕන. දෙවරක් 24 මිනිස්සු 24ක් ඕන. හරි. ඒ විදිහට අනිත් පැත්තට ගත්තොත් මෙච්චරක වැඩ ප්‍රමාණයක් ඔයාට ඕන මිනිස්සු කී දෙනෙක්ද? මිනිස්සු 3 දෙනෙක්ගෙන් වැඩ ඉවර කරා. මිනිස්සු 3 දෙනෙක්ගෙන් නම් බෙදන්න 3යි. 3 වරක් 16යි. එහෙම මොනොත් දින 16ක් යනවා. අන්න ඒ වගේ ඕන පැත්තට මේක හරව ගන්න පුළුවන්. මේ දින මොන 20 දින ගන්න මේක මිනිස්සු ගානෙන් බෙදලා අවශ්‍ය දින ගානෙන් බෙදලා අවශ්‍ය මිනිස්සු ගාන හොයා ගන්න පුළුවන්. මේකමනේ. එහෙම නැත්නම් දින ගානෙන් බෙදලා මිනිස්සු ගානෙන් බෙදලා දින ගාන හොයාගන්න පුළුවන්. ඕන පැත්තකට හරව ගන්න පුළුවන්. ඒතර මේ වගේ ගානක කරන්න දින මුළු වැඩ ප්‍රමාණය හොයාගන්න. ඒක කියන විදිහට හදන්න. මෙතන දින 3න් ඉවර කරන්න ඕන කියලා කිව්වා. අපෙන් අහන්නේ දින 3න් ඉවර කරන්න නම් අපට අවශ්‍ය වෙන අමතර මිනිස්සු ගාන යන්න. දින 3න් ඉවර කරන්න මිනිස්සු 10 දෙනෙක් ඕනේ. sorry 16 දෙනෙක් ඕනේ. ඉතින් දැනටම අපි ගාව 6 දෙනෙක් ඉන්නවනේ. එහෙනම් අපිට තව අමතර ඕනේ 10 දෙනෙක්. එහෙනම් උත්තරේ ඉන්න ඕනේ 10 කියලා. මෙහෙම ලියලා හදන්න ඕනේ නැහැ. මෙන්න මේක වැඩි කරලා 48 ගන්න. 48 බෙදන්න 3ෙන් 16යි කියලා. අන්තිම උත්තරය ගන්න මෙච්චරයි. ඉතින් මේ මෙච්චර වෙලාවක් අරන් පැහැදිලි කරේ තේරෙන්න. හරි. හරි ඒක අඩුපාඩු හදාගන්නකෝ මං හිතනවා තේරෙන්නේ නැති කියලා. අක් ගහලා හදාගන්න එක අඩුපාඩු. හරිනේ. ඊළඟ එක මම හෙට මේ ඔයාලට උදේ ක්ලාස් තියෙනවද? කවද්ද විහිං ගියාස්මි උදේට ක්ලාස් තියෙනවද? පොයිනේ වඩුනත් ඈ උදේට ක්ලාස් නැහැ. උදේට නෑ. විහිංගි
ඔව් විහිං කිව්වා අස්මි. අස්මිට උදේට ක්ලාස් තියෙනවද? අපි 6ට නැත්නම් ක්ලාස් එක. නෑ. හෙට කියන දවසම ෆ්‍රීද? හැබැයි සර් මේ මල්ලි චැනල් එකක් දාපු හින්දා මේ උදේට නම් බැරි වෙයි. උදේට බැරි වෙයි. ඔව්. ඒ කියන්නේ කීයේ පස්සේ වගේද පුළුවන්? චැනල් එක නම් මේ 9ට විතර තමයි කිව්වේ නම් හැබැයි ඩොක්ටර් නෙවෙයි කියලා කිව්වේ. 3න් පස්සේ වගේ. එහෙනම් අපි 3ට පටන් ගමු. හා 3 නෙවෙයි අපිට බැරිද 2ට විතර පටන් ගන්න. කියන්න බෑන් සර් එනකොට උන් 2 වෙද්දි එන්න පුළුවන් වෙයි. සෝරි මෙතන කොහොමද ගෙට ඇදිලා තියෙනවා. හරි අපි දැනට තියාගමු 2. හරිද? අරකුණොත් අපි 3ට ගමු. අවුලක් නැහැ. හා දැන් මේ දින සමාන්තර කියලා දීලා අපි මොකක්ද අහන්නේ? තීරිතර දෙන BAE. BAE. මේක දික් කළත් නැහැ. BAE මෙන්න මෙයා අහන්නේ. ඉතින් ළමයි මේ දෙන සමාන්තර නිසා Z අකුරේ හැඩයට ගත්තොත් ඒක අන්තර කෝණ සමාන වෙනවා. ඒ කියන්නේ මෙතන කෝණේ මේ සමාන වෙන්න ඕනේ. නම් මෙතන 40 නිසා මෙතන 40ක් වෙන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ අනිත් ප්‍රමේය ත්‍රිකෝණයක පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය. මෙන්න ත්‍රිකෝණේ. ඉතින් මෙන්න මේ පාදය මෙතනින් එහාට දික් කරලා තියෙනවා. මෙතන 40යි. මෙයා 70යි. පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. මේ දෙන්නගේ එකතුවට මෙයා සමාන වෙනවා. ඉතින් මෙයා 40යි මෙයා දන්නේ නැහැ. මේ දෙන්නගේ එකතුව 70යි කියලා දන්නවා. එහෙනම් මෙයා 70න් 40 අඩු කරනවා. කියන මෙයා 30යි. හරි ඔච්චරයි. ප්‍රමේයන් දෙකයි. ඒකාන්තර කෝණමානයි මේ රේඛා දෙක සමාන්තර නිසා ඊළඟට ත්‍රිකෝණයක පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. මේක පේන්නේ නැහැ. පේනවා. හරියට. තව ඉතින් එක ක්‍රම තියෙනවා. මගේ ඔලුවට ආවේ දෙකම ඕක. ඔය විදිහට. හරි ඉක්මනට හදාගන්න කීකට පාඩු. හරි ඊළඟ එක. බීජ බගණේ කියන සුළු කරන්නලු දෙක බෙදීම 3යි පහ බෙදීම 6යි x ඊන හත බෙදීම 12යි x. හරි භාග නෙමෙයි බීජය හරි මොනවා හරි භාග. ඉතින් භාග සුළු කරා ගන්නවා භාගය එකතු කිරීම අඩු කිරීම. ඉතින් ගන්නන්නේ පොදු වරයක් ගන්න ඕන මුලින්ම. සංඛ්‍යා තියෙන්නේ 3යි 6යි 12යි. ඒ තුන් දෙනා ගැන හිතුවොත් ඒ තුන් දෙනාගේ කුඩා පොදු ගුණාකාරය මොකක්ද? 3යි 6යි 12යි කුඩා පොදු ගුණාකාරය 12. ඊට පස්සේ x දැන් තුනේම තියෙන x එක ගන්න. එහෙනම් එයා එන්නේ. අතර 12x තමයි පොදු හරය. සංඛ්‍යා තුනෙන් බැලුවා එකපාර x කියන හිතා ගන්න බැරි නම් මුලින් සංඛ්‍යා තුන දිහා බලන්න. ඒ තුන් දෙනාගේ තියෙන්නේ 3යි 6යි 12යි. ඉතින් අපි දන්නවා 3යි 6යි 12යි කුඩා පොදු ගුණාකාරය 12යි. හරි ඒක හොයාගන්න පුළුවන්.
ඊට පස්සේ VGA පද ගත්තොත් ඒවත් ඉන්නේ එකම ජාතික කට්ටිය. ඒකෙත් පළවෙනි පද කට්ටිය ඉන්නේ. දැන් එයා එම්ම ගන්න. හිතන්න මේක x එක්කෙනෙකුයි x වල දෙවෙනි බලය තුන්වෙනි බලය හිටිය කියලා. එහෙනම් මේ බලය වැඩිම කෙනා තමයි එන්න ඕනේ x 3. හරිනේ. එයාගත්තා. පොදු හරි හරි. ඊට පස්සේ දැන් දන්නවනේ. මුලින් මෙයාගෙන් බෙදුවා. 12x බෙදීම 3x. x ට x කැපෙනවා 3ට 3 1යි 12ට 3 4යි. 4ක් එනවා. 4 වැඩි වෙන්න ඕනේ 2කින්. 4 වත් 8යි. දාන්න. ඒ විදිහට මෙයා 12x 6න් බෙදුවම x ට x කැපෙනවනේ. දෙන්නගෙම x එක ගානේ ඉන්නේ. 12 බෙදෙන්නේ 6න්. එතකොට 12න් බෙදුවොත් 2යි. 2 වරක් 5 10යි. ඊට මේ ඉන්න 12x එක බෙදුනොත් 1යි. තමන්ට තමන් වගේ. එක නෑනේ. ඒක මේ අතේ වැඩුණොත් එක් වරක් වතාවයි. සමානයි. යට 12x මෙතන 8යි 7යි sorry 8යි 10යි 18යි 18න් ධන 18ක් තියෙනවා මෙතන ඍණ එකක් තියෙනවා. ධන 18යි ඍණ 7යි. 18ක් තියෙනවා 7ක් ණය වගේ ණය බේරුවොත් තව අතේ ඉතුරු වෙනවා 11. එහෙනම් එන්න ඕනේ 11. 12x හරි ලව 11. 12x ගේ උත්තරේ. මුලින්ම හොයාගන්න දාපු දුගුණාරේ සංඛ්‍යාත්මක දිහා බැලුවා ඒකෙන් සංඛ්‍යාව හිතාගත්තා. බීජීය අක්ෂර දිහා බැලුවා ඒකෙන් බීජීය කෙනා හොයාගත්තා. සංඛ්‍යාවල් නම් ගොඩක් දාලා අරගෙන කුඩා දුගුණාරේ බීජීය අක්ෂර වල දැන් මෙතන පළවෙනි බලය තියෙන නිසා පළවෙනි බලය කෙනෙක් මෙන්නේ. ඒකත් මතක තියාගන්න බල වෙනස් වුණා. හරි. පළවෙනි දෙවෙනි තුන්වෙනි බලය තිබ්බොත් බලය වැඩිම කෙනා තමයි එන්න ඕනේ. හරි. මෙයාව නම් ඇති. මේ දෙන්න ආයෙ ඕනේ නැහැ. හරි. මොකද මෙයා ඇතුලේ මේ දෙන්නම ඉන්නවනේ වර්ගෙත් ඉන්නව ගණය ඇතුලේ පළවෙනි බලෙත් ඉන්නවා. එහෙනම් මෙයා ගත්තම නේද? ඊට පස්සේ සාමාන්‍ය බෙදීමේ ගානක් sorry සාමාන්‍ය භාග ගානක් විදිහට හදාගන්න. හරි. ඉක්මනට හදාගන්නකො අඩුපාඩු වෙන්නේ. හරි. ඊළඟේ පහතදී ඇති හැඩ අතුරින් කොණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක පහතදී ඇති හැඩ අතුරින් ත්‍රිකෝණාකාර හරස්කඩක් sorry ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක මුහුණක හැඩය දැක්කේ කුමක් තොර අටින් නේද ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ප්‍රිස්මයක්. එතකොට අපිට අවදාගන්න මේ වගේ ගන්න. ඔක තමයි අපිට දැක්කම. එතකොට මෙයාගේ මේ මුණ ත්‍රිකෝණාකාරයි මේ අනිත් මුණ තුන ත්‍රිකෝණාකාරයි මේ පැත්තේ මුණ ත්‍රිකෝණාකාරයි. අපෙන් අපිට මේ වගේ එක හැඩයක් වෙන්න බැරි මුණතක හැඩයක් වෙන්න බැරි මොනවද? සමචතුරස්‍රයේ රොම්බසේ ඍජු ගෝණාර්ථය. සමචතුරස්‍රය කියන්නේ මෙන්න මේ වගේනේ. පැති අතරම සමානයි. ඍජු ගෝණාර්ථය කියන්නේ මේ වගේ කෙනෙක්. රොම්බසේ කියන්නේ මෙන්න මේ වගේ. මේ සමචතුරස්‍රයම චුට්ටක් කැරවිලි. ඍජු ගෝණාර්ථය නම් වෙන්න පුළුවන් මේ. මේක ඍජු ගෝණාර්ථය. සමචතුරස්‍රයත් වෙන්න පුළුවන් නේ. ඇයි? මේ වගේ මේ මූණත හිතන්න මෙයා සෙන්ටිමීටර් 10ක් කියලා ඒතුරු මෙයා 10 මෙයා 10. මෙයා 10 වෙන්න මෙයා 10 කියලා ගන්න. මෙයා 10යි. මෙයා 10 වුණොත් මේ මූණත සමචතුරස්‍රයක් නේද? මේ වගේ එකක් වෙන්නත් පුළුවන්. ඔළුවට එන්නේ මේක තමයි අපිට මේක දිගට තියෙනවා කියලා. හැබැයි මේ වගේ පොඩි කැලලක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ වගේ මූණතක් නම් තියෙන්න බෑ කොහොමද? එතකොට උත්තරේ එන්න දෙවෙනි උත්තරේ රොම්බසයක් තමයි වෙන්න බැරි. හරි. ඊට පස්සේ කියනවා පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ දී ඇති වටප්‍රස්ථාරයෙන් දැක්වෙන තොරතුරු අනුව නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් සංඛ්‍යාව 30ක් නම්
නාට්‍ය හරහා රංග කලාව හදාරන සිසුන් සංඛ්‍යාව 30ක් නම් නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව අහනවා. අපිට දීලා තියෙන්නේ වෘත්ති දීලා භාගයක්ම චිත්‍ර. මේ කාලේ චිත්‍ර මේ කෝණය 180යි. අංශක 90ක් මේක සංගීතය හදාරනයි. අංශක 90යි. මෙන්න මෙයා දීලා තියෙනවා අංශක 20ක් කියලා. ඒක ඇවිල්ලා නාට්‍ය හා රංග කලාව. මේ කැල නැටුම්. අපෙන් අහන්නේ මොකද්ද? තොරතුරු නාට්‍ය කලාව සිසු සංඛ්‍යාව 30යි නම් නැටුම හදාරන සිසුන් ගානයි අහන්නේ. මේ කැලේ සිසුන් සංඛ්‍යාව 30යි. අපි මේ වගේ ගානක් කලිනුත් කතා කරා. මේක මේ වෘත්ත ප්‍රස්ථාරයන්නේ. හරිද? එතකොට අපි දන්නවා ශීර්ෂයක් වඩා කොනවල එකතු 360යි. මෙතනත් ඒ මූල ධර්මෙම තියෙනවා. මෙතනත් ඒකම තියෙනවා. මෙතනට 180ක් ගියා. මෙතනට 90ක් ගියා. මෙතනට 20ක් යනවා. ඔක්කොම එකතු කරාම එනවා 9 2 11 11 8යි 19 9 1 290. ඔක්කොම 360ක් වෙන්න ඕනේ. 290ක් ගිහිල්ලා තියෙන දැනට. එතකොට වෙනස බැලුවොත් එනවා අපට 70ක් කියලා. ඒ කියන්නේ මෙන්න මේ නැටුම් වලට අදාළ කොනේ තමයි ඔය 70 වෙන්නේ. හරි. අපෙන් අහන නැටුම් වලට අදාළ ඕනේ නෙවෙයි. සිසුන් ගානයි අහන්නේ. සිසුන් ගානත් සම්බන්ධ වෙච්ච තැනක් අපිට දෙමු මෙන්න මෙතන. සිසුන් 30යි නාට්‍ය ආරම්භ කළා වගේ. හරිනේ. අංශක 20. අංශක වලින් කිව්වොත් අංශක 20ක් තියෙනවා. ඒ අංශක 20ෙන් පෙන්නන සිසුන් ප්‍රමාණය 30යි. අපිට ඕනේ අංශක 70කින් පෙන්නන සිසුන් ගාන. ඉතින් අපි දන්නවා අංශක 20කින් පෙන්නනවා සිසුන් 30 දෙනෙක්. එහෙනම් මට පුළුවන් එක අංශකයකින් පෙන්නන සිසුන් ගාන හොයාගන්න. මේක බෙදන්න 20ෙන්. එතකොට එනවා 1යි කියලා. මේ පැත්තත් බෙදන්න 20ෙන්. ඒකෙන්ම තියන්න. මට ඔය එක අංශකයකින් පෙන්නන ප්‍රමාණය නෙමෙයි අංශක 70. මොකද නැටුම් වලට අදාළ ළමයි ගාන ඕනේ. නැටුම් වලින් නැටුම් සඳහා කේන්ද්‍ර කොනේ අංශක 70යි. එහෙනම් අංශක 70කට අදාළ ප්‍රමාණය ගන්න මේක වැඩි කරන්න 70යි. හරිනේ. සුනොත් බිඳුව දෙවරක් එකයි දෙවරක් මෙතන 35 35 තුනක් 105. ඒ කියන්නේ 105ක් හදාරනවා නැටුම්. හරි. අපෙන් අපි දී ඇති තොරතුරු එක නැටුම් හදාර ළමයි ගාන තමයි අහන්නේ. ඉතින් අනිවාර්යෙන් අපි නැටුම් වලට අදාළ කේන්ද්‍රික කෝණේ හොයාගෙන ඉන්න ඕන ඔක්කොටම කලින්. අපි දන්නවා ලක්ෂයක් වඩා කෝණවල එකතු 360යි. මේ කෑලි ඔක්කොම කෑලි හතර තිබ්බ කෑලි තුනක කෝණවලගේ දන්නවා. එහෙනම් අනිත් කෙනා හොයාගන්න 360න් ඒ තුන එකතු අඩු කරගන්න. මේ තියෙන්නේ 70. දැන් අංශක ගාන දාන්න. එහෙනම් අංශක ගානට ඕන ළමයි ගානයි ඕනේ. අපිට එක සම්බන්ධයක් ගන්නවා අංශක 20කින් ළමයි 30යි. 20කින් 30යි. මට උනේ 70කින් ඕන ප්‍රමාණය. 20කින් 30යි. එහෙනම් එහෙකින් කොච්චරක්ද ප්‍රමාණය වන්න 30 දාන්න 20කින්. 70කින් ඕනේ ප්‍රමාණය. හොයන්න 70න් වැඩි කරගන්න. හරි. අයි 70න් වැඩි කරේ මොකද නැටුම් වලට අදාළ කේන්ද්‍ර කොනේ අංශක 70යිනේ. එහෙනම් මට ඕනේ නැටුම් වලට අදාළ ළමයි ගාන. එහෙනම් ඒක නිසා 70න් වැඩි කරගන්න. හරි. මට හදාගන්න කියලා පාඩු.